අයිබුවන් දුවේ පුතේ මම WM ප්‍රියන්ත චන්ද්‍රරත්න මහනුවර අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මයේ විෂය පිළිබඳව ගුරු උපදේශක මම ඕගොල්ලන්ට කල්පනා කරා මෙවර අධ්‍යාපන පොදු සාධික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න දරුවෝ හැටියට එම විභාගයට ලකුණු ගැනීම සඳහා අවශ්‍ය කරන ඉලක්ක ප්‍රශ්න ටිකක් ඔයගොල්ලන්ට කියලා දෙන්න මම හිතුවා. ඒ කියන්නේ 2025 වර්ෂයේදී බුද්ධ ධර්මයේ විෂය සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් විශේෂයෙන් අපේ දරුවෝ මේ විෂය ඔය අනුමාන ප්‍රශ්න පිළිබඳව එච්චර හිතන්නේ නැතුව ඒ කිට්ටු එනකොට මේ මුළු විෂය කරුණුම තියෙන 10 11 ශ්‍රේණි දෙකේම තියෙන ඔක්කොම පාඩම් කරලා සමහරලාට අවධානය යොමු කළ යුතු ප්‍රශ්න වලට අවධානය යොමු කරන්නේ නැහැ. දැන් හිතන්න දුවේ මේ පාර දැන් හැම වර්ෂයකම එන පිළිතුරු ටිකක් තමයි විශේෂයෙන්ම ලිවිය යුතු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික තමයි දැන් ওই ධම්මපදය පාඩමින් අනිවාර්යයෙන්ම එනවා ප්‍රශ්නයක්. ඒ වගේම තමයි සංගායනා පාඩමින් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. අනිවාර්ය ප්‍රශ්න. ඒ වගේම තමයි චරිත කතා. ඒ චරිත කතා වලිමුත් අනිවාර්යයෙන්ම එකක් එනවා. ඒ චරිත කතා සාමාන්‍යයෙන් දැන් 4යි තියෙන්නේ. දැන් ওই 10 පන්තියේ තියෙනවා දුටුගැමුණු රජතුමා සහ වැලිවිට අසරණ සරණ සරණංකරන සංඝරාජ හිමියන්ගේ චරිත කතාව. ඊළඟට 11 පන්තියේ තියෙනවා රේරුකාණේ චන්දේමල හිමියන්ගේ චරිත කතාව සහ අනගාരിക ධර්මපාලතුමාගේ චරිත කතාව. ඉතින් ඒ වගේ ඒ අවුරුද්දෙන් අවුරුද්ද එකින් එක මාරු වෙවි යහන්නේ අනිවාර්යෙන් එන එකක්. ඒ අවුරුද්දේ අපිට යම් ඉඟියක් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් පුතේ. රයිට් මම මේ පිළිබඳව පසුවට කල් තියන්නම්. මම මේ පාර තියෙනවා දැන් ධම්මපදය මුලින්ම එන්න. මොකද ධම්මපදෙත් අනිවාර්යෙන්ම එනවා ප්‍රශ්නයක්. ඒකෙදි ගාථා 9ක් තියෙනවනේ දුවේ පුතේ. ඒකේ ගාථා 9ක් තියෙනවා. ඒ 9න් ඔය අර්ථ දෙකක් හොඳ නරක සහ ඩබල් මීනින් කියන අර්ථ දෙකක් තියෙන ගාථා 4ක් තියෙනවා. ඔය අක්කොච්චිමන් අවදිමන් ගාථාවයි අචරිත්වා බ්‍රහ්මචර්යයන් කියන ගාථා දෙක තේරුම් දෙකක් තියෙන ගාථා දෙකක්. ඒ තේරුම් දෙකම තියෙන ගාථා බොහෝ දුරට විභාගයට ප්‍රශ්නයක් හැටියට ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට අහනවා අඩුයි. එතකොට මේ ගාථා 2යි 4යි. එතකොට තව තියෙන්නේ 5යි. ඒ පහෙන් තව ගාථා කීපයක මුල මම කියන්නම්. එකක් තියෙනවා උට්ටහනවතෝ සතිමතෝ ගාථාව. ඒ වගේම සුකරාණි අසාදූනි කියන ගාථාව. ඒ වගේම නතං කම්මං කතං සාදු තංච කම්මං කතං සාදු අත්තනාව කතං පාපං කියන ගාථා 5. ඕකෙන් පහුගිය අවුරුදු කීපයක් අපි විමසීමෙන් බලනකොට ප්‍රශ්න පත්‍රවල එන විදිය අවුරුද්දක් එකේ අවුරුද්දෙන් අවුරුද්දට එන්නේ එකින් එක අවුරුද්දක එකම අවුරුදු දෙක එකම ගාතාවක් අහලා නැහැ. ඒකට මේ පාර විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන ඕගොල්ලෝ ඔය පහුගිය ප්‍රශ්න පත්‍ර ටිකක් බලන්න ඕගොල්ලෝ. ඒක එනකොට අපිට හිතන්න පුළුවන් මේ පාර එන්න විශේෂ වැඩි පුර අවධානය යොමු කළ යුතු ගාතාවක් තමයි සුකරාණි අසාදූනි කියන ගාතාව. ඒකේ තියෙනවා සුකරාණි අසාදූනි අත්තනෝ අහිතානිච යම් මේ හිතංච සාදුංච තම් මේ පරම දුක්ඛ. මේ ගාතාව හොඳට බලන්න. ඒ වගේම ඒකේ තේරුමත් හොඳින් බලන්න. ඒ වගේම තමයි උත්හානවතෝ සතිමතෝ කියන ගාතාව. මේ පාර වැඩි අවධානයකින් එන්න පුළුවන් උත්හානවතෝ සතිමතෝ කියන ගාතාව තමයි අපි හිතන්නේ. මේ ගාථා දෙකෙන් එකක් අනිවාර්යෙන් එන්න ඕනේ. ඒකෙන් පළවෙනියෙන් ඕගොල්ලෝ බලන්න උත්හානවතෝ සතිමතෝ කියන ගාථාව. උත්හානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩති. අර ජීවිතේ සාර්ථක කරගන්න දරුවෙකුගේ පෞරුෂ වර්ධනය සාර්ථක කරගන්න එහෙම නැත්නම් හොඳ පුරවැසියෙක් වෙන්න අවශ්‍ය කරන ඉතාමත්ම හොඳ ගාථාවක් තමයි මේ උත්හානවතෝ සතිමතෝ කියන ගාථාව. මේක හැම ගාථාවක්ම හරි වටිනවා. ඒ නිසා දුවේ පුතේ මේ උත්හානවතෝ සතිමතෝ කියන ගාථාව විශේෂ අවධානයට යොමු කරන්න පුතේ. ඒ වගේම සුකරාණි අසාදූනි කියන ගාථාවත් පාඩම් කරන්න. ඒකේ තේරුමත් සරලව හොඳින් අවධානය යොමු කරන්න. right. එතකොට ධම්මපදය ඊළඟට එනවා පුතේ. දැන් අපි විභාගෙට එනවනේ. ධම්මපදයේ මේ දැන් ওই ගාථාවේ මුල් පාදයේ දීලා එම ගාථාව සම්පූර්ණ කරන්න. ඔන්න සම්පූර්ණ කරාට පස්සේ ලකුණු දෙකක් ඕගොල්ලන්ට
හිමි කරගන්න පුළුවන්. ඒ වගේම එහි තේරුම සරල අදහසින් පොතේ තියෙන ආකාරයටම ලියන්න කියලා අහන්නේ නෑනේ. ඒ නිසා එහි තේරුම සරලව ලියන්න. ඒකට ලකුණු 3ක් ඕගොල්ලන්ගේ ලකුණු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අපිට වැදගත්ම එක තමයි දුවේ අර තුන්වෙනි ප්‍රශ්නෙට අර ව්‍යුහගත රචනාමය ප්‍රශ්නෙට ධම්මපදයේ ගැන කරුණු ටිකක් ලියන්න ඕන. අන්න ඒක සරලව ඕගොල්ලන් හිතන්න අපි දැන් අර ධම්මපදයේ වැදගත්කම පිළිබඳව ධම්මපදය එදිනදා ජීවිතයට වැදගත් වන ආකාරය පිළිබඳව විස්තරයක් කරන්න. එහෙම නැත්නම් මෙම ගාථාව තුලින් ශිෂ්‍යයන් වන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන ගුණාංග පිළිබඳව විස්තරයක් කරන්න. අන්න ඒ වගේ විවිධ ආකාරයෙන් මේ ප්‍රශ්නය අහයි ඔයගොල්ලන්ගේ. ඉතින් ඒක නිසා ඔයාලා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. මම කියන්නේ මේ කරුණ එකතු කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ගේ රචනාමය ප්‍රශ්නෙට. මෙන්න මෙහෙම කියන්නම්කෝ මම. ඔන්න අපි ධම්මපදයේ දැන් ඔය 11 පන්ති පාඩමේ ධම්මපදයේ පාඩමේ තියෙනවා මෙහෙම. දිග විස්තරයක් තියෙනවා. අපි ඒ උනට ඒක සරල කරලා කෙටි කරලා මම ඔයාලට කියලා දෙන්නම්. කොහොමද? ධම්මපදය අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක වෙනකම් 45 වසක් මුළුල්ලේ දේශිත ධර්මයේ සාරය ධම්මපදයේ වශයෙන් හැඳින්විය හැකිය කියලා අපි වාක්‍යයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ධම්මපදය හස්තසාර ග්‍රන්ථයක් වශයෙන් බෞද්ධයාගේ ළඟ තිබිය යුතුම බෞද්ධයාගේ අත්පොත වශයෙන් සලකන ග්‍රන්ථයක් වශයෙන් මෙම ධම්මපදය අපට ගන්නට පුළුවන්. ඒ වගේම මෙහි ගාථා ගණන 423ක්, ඒ වගේම පරිච්ඡේද 26ක් සහ නිදාන කතා 299ක් මෙහි අන්තර්ගත වෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ දීඝනිකායේ කුද්දක නිකායට අයිති ග්‍රන්ථයක් ධම්මපදය කියන්නේ. කියන්නේ මෙන්න මේ වගේ වාක්‍ය ටිකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම මෙහි එන සෑම ගාථාවකින්ම ජීවිතයට ඉතා වටිනා උපදෙස් ලබා දෙන ග්‍රන්ථයේකි ධම්මපදය කියලා ඕගොල්ලන්ට වාක්‍යයක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ වගේ කරුණු ටිකක් එකතු කරගෙන පහත සඳහන් ගාථාව අපේ ජීවිතයට ඉතාමත්ම වටිනා ආකාරයෙන් වැදගත් වෙන ගාථාවක් වශයෙන් සඳහන් කළ හැකිය කියලා ඔන්න ගාථාවක් ඔයාලා කැමති ගාථාවක් ධම්මපදේ දාලා මේ විස්තරය මේ අර සාර්ථක ලකුණක් ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරගන්න පුළුවන් දුවේ. ඒක නිසා එතන ලකුණු 5ක් අපිට හම්බ වෙනවා. එතකොට ලකුණු 10ක ප්‍රශ්නයක් තමයි මේදී හම්බෙන්නේ. දැන් සමහර අය අපි දැන් ඔය ප්‍රශ්න පත්‍රය වෙන උත්තර පත්‍ර පරීක්ෂාවලට ගියාම ගොඩක් දරුවෝ අර තුන්වෙනි ප්‍රශ්නෙට ලියන්නේ නැහැ එළිය. කරුණු දන්නේ නැහැ. ඉතින් එතකොට ඒකට ලකුණු 5ක් අපිට ඔබට අහිමි වෙනවා. ඉතින් මේ සාර්ථකව ගන්න පුළුවන් ලකුණු 10ක් ගන්න පුළුවන් එකකට අපි ඒක මේ අතහරිනවා කියලා කියන්නේ අපිට ලොකු පාඩුවක් වෙනවා දුවේ පුතේ. ඒ නිසා මේක තාමත්ම අවධානයෙන් ඔයාලා මේක ගන්න ඕන. ධම්මපදයේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ නිසා ඒකට අවශ්‍ය කරන වටපිටාව සූදානම් කරගන්න පොතක් බලලා මේ කරුණුත් අරගෙන කරුණු 6ක් 7ක් විතර වගේ ਵਿਚාරයක් නෙමෙයි පුතේ. නමුත් මේ කරුණු තියෙන්න ඕන. රචනාමය ප්‍රශ්නයක් වුණාට මේක ਵਿਚාරය කරන්න නෙවෙයි. එහෙත් අර ව්‍යුහගත ප්‍රශ්නයකදී ලකුණු ඔබ ලබා ගන්න ඕන. ඒක ලකුණු 5ක් අයිති වෙනවා මේකට. ඉතින් මම මේ කිව්වේ අනිවාර්ය ප්‍රශ්නයක් මේ පුතේ. ඊළඟට මම ඔයාලට කියන්නම් සංගායනාව. අනිවාර්යෙන් එනවා. දැන් ඔයාලා දන්නවා අපි දැන් ඔය පොත් දෙකේම තියෙනවා සංගායනා 6ක් පිළිබඳව සඳහන් වෙනවා. 3ක් ඔය පළවෙනි ධර්ම සංගායනාව, ඒ වගේම 2 3 ඒ සංගායනා 3 ඉන්දියාවෙත්, ඒ වගේම ලංකාවේ එක සංගායනාවක් පැවැත්වෙන මාතලේ අලු විහාරේ. එතකොට තේරවාදී සංගායනා 4ක් ගැන කතා වෙනවා. තව බුරුමේ 2ක් තියෙනවා. නමුත් විශේෂ ප්‍රශ්නයකට අනිවාර්ය ප්‍රශ්නයකට එන්නේ නැහැ පුතේ. එතකොට අවුරුදු 4ක් ගත්තාම සංගායනාව මේ පාර එන්න තියෙන සංගායනාව පිළිබඳව මම ඔයගොල්ලන්ට ඉංගියක් දෙනවා පුතේ. එතකොට මේ පාර එන්න තියෙන්නේ බොහෝ දුරට 4 වෙනි ධර්ම සංගායනාව. ඒ කියන්නේ මාතලේ අලු විහාරේ සංගායනාව. ඊළඟට 3 වෙනි ධර්ම සංගායනාව. ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන් එනවා. නේද? පිට ඔයාලා හිතන්න එපා සර් කියපු එක ආවේ නෑනේ කියලා. හැබැයි අනිවාර්ය ප්‍රශ්නයක්. ඒකෙදි 3 4 සංගායනා වලට වැඩි අවධානයක් යොමු කරන්න පුතේ. එතකොට 3 වෙනි ධර්ම සංගායනාව ඔයාලා දන්නවා පවත්වපු කාලය තමයි සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ පැරළුක් නුවර අශෝකාරාමයේ තමයි 3 වෙනි සංගායනාව පැවැත්වෙන්නේ. ඒ වගේ මේ වසර 236කට පස්සේ. එතකොට මේ ඒකේ වර්ෂය අපිට හොඳට මතක තියාගන්න. වසර 236කට පසු ස්ථානයේ තමයි පැරළුක් නුවර අශෝකාරාමය.
ඒ වගේම අනුග්‍රහය දැක්වූ රජුරෝ තමයි ධර්මාශෝක අධිරාජ්‍ය. ඒ වගේම මූලිකත්වය ගත්ත මහරහතන් වහන්සේ මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ. සහභාගී වූ තෙරුන් වහන්සේලා ප්‍රමාණය 1000යි. ඒක නිසා ඒකට සාහසිකා සංගායනා කියලා කියනවා. ඒ වගේම මේ සංගායනාවේ ප්‍රතිඵල පිළිබඳව ඕගොල්ලන්ට අහනවා. එතකොට සමහර වෙලාවට අහන්නේ පැවතිච්ච ස්ථානය සහභාගී වූ පිරිස. එහෙම නැත්නම් පැවතිච්ච ස්ථානය අනුග්‍රහය දැක්වූ රජතුමා. මේකට ලකුණු දෙකක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සංගායනා කාලය, ඒ වගේම හේතුව සහ මූලිකත්වය වගේ අහන්න පුළුවන් ප්‍රශ්න තුනක්. එතකොට ලකුණු තුනයි. එතකොට ලකුණු දෙක ප්‍රශ්නයක් අහනවා මුලින්. ඒ වගේම ලකුණු තුනක ප්‍රශ්නයක් අහනවා. එතකොට අර විශේෂ කරුණු ටික අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම ලකුණු පහක් ගන්න ප්‍රශ්නෙට තියෙනවා විශේෂයෙන් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සංගායනා ඉවහල් වූ ආකාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි ධර්ම සංගායනාවෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ඉවහල් වූ කාරණා පිළිබඳව අහන්න පුළුවන්. ඉතින් ඒක නිසා එන්නේ ඒ කාරණා පිළිබඳව ප්‍රතිඵල පිළිබඳව විශේෂ අවධානය යොමු කරගෙන ලකුණු පහේ ප්‍රශ්නයකට සූදානම් වෙන්න. ඒ නිසා මෙන්න මේ කරුණු පිළිබඳව ඔයගොල්ලෝ විශේෂ අවධානය යොමු කරගෙන තමයි සාමාන්‍ය පෙරට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් අපි තවත් මෙවැනිම වූ පාඩමකින් වරින් වර ඔයාලව මුණ ගැහෙනවා. ඒ වෙනකොට අවශ්‍ය කරන ප්‍රශ්නෙට උත්තර සපයන්නේ නිවැරදි ඉලක්කයටම පිළිතුරු සපයන්නේ කොහොමද? පිළිතුර ගොඩනගාගන්නේ කොහොමද කියන එක ඉදිරි පාඩම් වලදී ඕගොල්ලන්ට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසට මම නවතිනවා. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.